නේද? ඔය ෆෝන් එකේ හිතන්නේ තියෙන හානියක් වෙනවා ළමයි. බරපන්ති හානියක් වෙනවා. TikTok එකට යන්නකො. මෙතන නටනවා උයි කියයි කියයි නටනවා. බලනවනේ මගේ දැන් ඇහැට ප්‍රිය දේවල් නේ පේන්න තියෙන්නේ. හරියට එලෙලොත් කරගන්න නැතුව පොත්ත සුදුවට ෆිල්ටරයක් දාගත්තු ගම ගිහිලා අරගෙන නටනවා. ෆලෝවර්ස්ලා 5000ක් ආපු ගමන් දානවා DM for collaboration. කෙල්ලන්ගේ වැඩේ සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලාගේ වැඩේ මොකද්ද? ෆෝකස් ෆෝකස් හදාගෙන ස්ක්‍රෝල් කරන එක නතර කරා. ස්ක්‍රෝලින් නතර කරපුවම ෆෝකස් හැදේ. කොල්ලෝ නම් ස්ලයිඩ්. කෙල්ලෝ TikTok එකේ ස්ක්‍රෝල් කරනවා. කොල්ලෝ මේ ස්ලයිඩ් කරනවා. ඔය ඔළුව තියාගන්න බැරි ෆෝන් එක නිසා තමයි වෙන හේතු නැහැ. නේද? ෆෝකස් තියාගන්න බැරි ෆෝන් එක නිසා. වෙන මොකුත් ඔයාලගේ මොලේ සටපට ගාලා වැඩ කරන වෙන වැඩ නැහැනේ. නේද? ඒ කියන්නේ ඉක්මනට ඇක්ෂන් ගන්න දේවල් වෙන මොකුත් වල යෙදෙන්නේ නැහැනේ. ක්ෂණිකව මොලේ වෙනස් වෙන්නේ ෆෝන් එක නිසා. ඒතර මොලේට ওই තප්පරයක් දෙකක් අතර දෙන සිග්නල් එන වැඩි. ඌ හැම වෙලේම කලබලකාරීව තමයි හැසිරෙන්නේ. මම කරේ වුණාද? නේද? ඔය ෆෝන් එකේ හිතන්නේ තියෙන හානියක් වෙනවා ළමයි. බරපන්ති හානියක් වෙනවා. ඔයාලගේ මොලේ සංවර නැහැ. මොලේ මොනවද වෙලා තියෙන්නේ? මොලේට මොනවද තමයි වෙන්නේ? දූෂණය වෙලා තියෙන්නේ. ඔව් මොළ දූෂණය වෙලා තියෙන ෆෝන් එක නිසා. අපේත් එහෙම තමයි. අපි කියලාත් ඒක රහත් වෙලා නේද බං? ඕක ඔබ ඉන්නවා. එහෙනම් ෆෝන් එක අතර ගත්තාම බලන්නකො යන වෙලාව. ඒ කියන්නේ අර තැනකට ෆෝකස් කරන්න පුළුවන් විදිහට ඔළුව හදාගන්න පුරුදු කරලා නැහැ ඔළුව. ඇයි? ඔළුව හැම වෙලේම තින්නේ අමුතු අමුතු විවිධ. TikTok එකට යන්නකො. මෙතන නටනවා උයි කියයි කියයි නටනවා. බලනවනේ බං. දැන් ඇහැට ප්‍රිය දේවල් නේ පේන්න තියෙන්නේ. අපි ආසයිනේ ඉක්මනට අහු වෙනවනේ. නයිස්. ඇත්ත කතාවනේ බං ඉතින්. ඈ? ඇත්ත නැද්ද? බලපන් TikTok එකට ගියපු ගමන් මනස පිනවන සිත පිනවන දසුන් නැද්ද? කෙල්ලන්ගේ වැඩේ සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලාගේ වැඩේ මොකද්ද? අර උයි කී නටනවා. ඔයාලට නෙමෙයි කියන්නේ. ලංකාවේ කෙල්ල බහුතරයක් හරියට එලෙලොත් කරගන්න නැතුව පොත්ත සුදුවට ෆිල්ටරයක් දාගත්තු ගම ගිහිලා අරගෙන නටනවා. ඒක නටලා ෆලෝවර්ස්ලා 5000ක් ආපු ගමන් දානවා DM for collaboration. ඊට පස්සේ මොන හරි නෑ හොඳයි ඒව හොඳ දේවල් ඒ කියන්නේ මාකටිං මෙතඩ් එක තමයි. ඇති නේද කෙල්ලෝට තරහ වෙනව නැත්නම්. නෑ TikTok කරන එක වැරදි නෑ හොඳයි. එහෙම කිසියවුල නෑ අපිත් කරන්නේ. TikTok කරන එක හොඳයි කියන්නේ මෙහෙමයි මං කියන්නේ ළමයි විදිහට අනිත් දේවල් සුදුසුකම් සපුරලා තමන්ගේ ආතල්ලේ විදිහට ගන්න. දැන් අපේ ළමයි මොකද කරන්නේ? කුරුණෑගල අර TikTok සංගමයක් කියලා තියෙනවා නේද මං පුතු අම්මෝ. ඒක දැක්කහම ළමයි ගැන බය හිතෙනවා. දැන් තියෙනවා කුරුණෑගල TikTok තහනම් සංගමය මොකක්ද එකක් කියලා තියෙනවා. කරාට ගමක් නෑ. අර ගිහලා වැවරවම බං මගුල් ටිකක් කරනවා දැක්ක. දැකලා තියෙනව නේද එහෙම? අර කෙල්ලෝ ටික මං දැක්ක ඒක ලංකාවේ නෙමෙයි දන්නේ මොකද්ද කෙල්ලොන්ට මොනවද පාටියක් දාලා තිබ්බ මේ ලංකාවේද ඒක? තිබ්බ නේද මක් කර කුණු හරපෑ. මේ උඹලා වගේ ළමයි ඒක වීඩියෝ කරලා දානවා. තව මට තේරෙන්නේ ඒක කොහොමද කරන්න කියලා. ඒ කියන්නේ බෝට්ටුවක පාටියක්ලු හරිද? ඒවා වචනෙන් කියනවා ඉතින් පාටි බුදුහාමෝ ඒ කියන්නේ ඒව ඉතනකට ළමයිගේ මනස විකෘති වෙන්න හේතු වෙනවා. ඒකයි ඔව්ලු මම කියන්නේ. නැත්තම් ඔයාලට මොනවා හරි බිස්නස් එකක් තියෙනවා නම් ඔයාගේ මොනවා හරි කන්ටෙන්ට් එකක් තියෙනවා නම් හොඳටම අප් කරන්න පුළුවන් හොඳම මෙතඩ් TikTok. ඇයි? මෙහෙම කරද්දි වයිරල් ඒවා ගන්න පුළුවන්. ඔය දැන් ළඟදී ළමයෙක් සින්දුවක් කියලාදී ළමයාගේ අනාගතෙත් දැන් හැදිලි වෙලා තාත්තා කෙනාට පොට් ටික ගනින් පුතේ කියලා හරි. ආ ඉව මරු මෙතඩ් නේ. නේද? දවසින් ඕනනම් ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් TikTok එකට. හොඳ විදිහට පාවිච්චි කරනවා නේ. ඔය ෆෝකස් හදා ගන්න නම් ඔළුවේ තියෙන විකාර නවත්තන්න නෑ. ඒ කියන්නේ ෆෝන් නම්බර් එක නවත්තන්න. ඔයාලා වැඩිපුර ඉන්නේ TikTok එකේ නේද? නැද්ද? මොකේද ඉන්නේ? උඹලා ගහන්නේ ගේම් මන් දකිනවා. උඹලා ගහනවනේ ගේම් ඊගාව එක ඈ. මං ඉන්ටර්වල් එකේ එනකොට හැමදාම ෆෝන් ටික ඔය පිටිපස්සේ බලන් යනවා 27 එහෙම මට පේනවා හොඳටම. PUBG කියයි අර G කියයි මේ G කියයි. ඒව ගහනවනේ. ගහන්න නම් එපා ඈ. ඉවරයි අම්බෝ. මම ඉස්සර ගේම් ගහනවා බං එළි වෙනකන් ගහලා තියෙනවා. එළි වෙනකන් ගහනවා කියන්නේ රෑට අර ඩෙස්ක්ටොප් උඹලා වගේ අපිට පහසුකම් තිබ්බේ නෑනේ. අපිට තිබ්බේ එහෙනම් පත අර ඩෙස්ක්ටොප් නේ. ඩෙස්ක්ටොප් උත් නෙමෙයි ඔය පරණ ඔය ලැප්ටොප් තඩි ඩෙස්ක්ටොප් වගේ ඒ කාලේ. හරිද? ඔය ලැප්ටොප් එකක් හම්බුණා කොහම හරි රටින් ඔව්. IGI තමයි අපේ ගේම් එක. මං ගහලා දිනෙත් එච්චරයි. ඩෙල්ටා ෆෝස් IGI විතරයි. ඒකේ කෙල්ලගේ වොයිස් එක මරුව ඈ. ඒකේ හම් වෙනකන් ඒක යන්න තියෙන්නේ. ඒක හම්බුනාට පස්සේ කොල්ලන්ගේ ඒ කාලේ ක්‍රෂ් එක ආන්නේ නේද? ආන්න සුපිරි. ආන්න. අඩ මරු ගේම් එක ඈ. ඒක මං හිතන්නේ ඉවර කරලා තුන් පාරක් විතර ඉවර කරා. රෑ තියාගත්තට පස්සේ දොර වහගෙන එළි වෙනකන්ම ගහනවා. හැබැයි හැබැයි එනවා. අපිට ආයේ GTA
අම්මු කුණු හarpනේ තියෙන්නේ ඒකේ. හරි. ඒ කාලේ හෙන දේවල් අර පතතරි චයිනීස් ෆෝන් එක බුදු අම්මෝ. මේ වගේ අපේ නම සවුත් වෙනවා සෝ කියන්නේ. රයිට්. මම නම් පොඩි කාලේ පස්සේ ගේම් එකක් ගහලා බලන්න. ගේම් ගහන්න එපා. ස්ක්‍රෝල් කරන්න එපා. භාවනා කරන්න. හරි. මෙන්න දින රොකට් එකක්.